දැන් මම කතාව කියනවා. කතාව කියලා වුණාට පස්සේ ඔයාලම උත්තරේ කියන්න ඕන. හරිද? දැන් හැමෝම හරිනේ නේද? හැමෝම ආන්සර් එක සිලෙක්ට් කරලා දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න බලා ගන්න මේකේ කතාව. දැන් අපි පුතේ CHN මේක තමයි 96ක් තියෙන මූලද්‍රව්‍ය ටික. හරිද? කියන OCHN. හරිද? මේක තමයි 96ක් තියෙන්නේ. ඒතර තව 4ක් ඉතුරු වෙන්නේ. මේ 104 මොනවද තියෙන්නේ? මේ 104 තියෙනවා මම මෙහෙම ලියුවා. කැස්පිකේ. අජන පොඩ්ඩක් ඇතයි. මේක තමයි ඊළඟට වැඩියෙන් තියෙන්නේ. මේ 104 බහුල මූලද්‍රව්‍ය මේ 4 හරිද? බහුල. තව තියෙනවා. හරිද? ඒතර දැන් අපිට මේක වැදගත් වෙන්නේ කියලා දෙන එකනේ මතක තියාගන්න එක නේ. මේක කියලා දෙන එකනේ මතක තියාගන්න එක වටින්නේ. එතකොට මේ කොහොමද මම මේක මතක තියාගන්නේ කියලා දෙන්නම්. නිකන් අර මෙහෙම දෙයක් හිතන්නකෝ. ස්වභාවයේ මූලද්‍රව්‍ය 96ක් තියෙන්නේ 96ක් තියෙන OCHN. ඒක OCHN කැස්පිකේට්. දැන් අර පොඩි වචනයක් විදියට වුණා මතක තියාගන්න සමහර අයට මේක සෙට් වෙන සමහර අයට නෑ. OCHN කැස්පිකේට්. එහෙම මතක තියාගන්න පුළුවන්. ඊළඟ පුතේ ඕක නෙවෙයි අමාරුම දේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ 96ක් තියෙනක මේ තියෙන ඊළඟට තියෙන එක. ඉතුරු ටික මතක තියාගන්න එක. ඊළඟට තියෙනවා තව මූලද්‍රව්‍ය සෙට් එකක්. හරිද? අන්නේ සෙට් එක මතක තියාගන්න කොහොමද? අපි try එකක් දෙමු. හරිද? අපි ලියාගෙන යමු. සෝඩියම්, මැග්නීසියම්, C C C C C අකුරු හතරක් දැම්මා. හරිද? C අකුරු හතරක් දැම්මා. ඊට පස්සේ F අකුරු දෙකයි B එකයි නේ. F අකුරු දෙකයි පේන්නේ නේ. sorry. මම මෙතෙන්ට ගන්නවා. F අකුරු දෙකයි B I. right? මොකද්ද මේ කියන්නේ? chlorine, cobalt, chromium. තව මොකද C එකකින්? තව C එකක් තියෙනවා. පුළුවන් නම් කියන්න. ඔව්. copper. F එකේ දෙක. එකක් fluorine අනිත් එක Fe. හරි. දැන් ඔන්න ඔයගේ ටෙක්නික් තියෙනවා මතක තියාගන්න ලේසි. හරිද? දැන් ඔයාලා පළවෙනි MCQ එක කියලා දාලා මේ පේපර් එක වලට තව ටික දවසකින් මේ PDF එකක් විතර දාන්න හෙට විතර. හරිද? එහෙනම් ඔන්න අපි කියනවා ස්වභාවයේ තියෙන මූලද්‍රව්‍ය වලින් 96ක් තියෙන OCHN 104ක් තියෙන මෙන්න මේවා මේ තියෙන ඉතිරි ටික. දැන් මේ ඔක්කොම මතකෙ තියෙන්න එපේ. ඒකනේ වැදගත්ම දේ. ඔව් මම නම් මේක මතක තියාගන්නේ අර A level කරන කාලේ OCHN කැස්පික් එක කියලා මතක තියාගන්නවා. මේක මතක තියාගන්නේ සෝඩියම් මැග්නීසියම් මුලින්ම දැම්මා C අකුරෙන් 4යි F අකුරෙන් 2යි අන්තිමට B යි. අර ටෙක්නික් එක. කොහොමද? සෝඩියම් මැග්නීසියම් මුලින් දැම්මා C අකුරු 4ක් ලිව්වා F අකුරු 2ක් ලිව්වා අන්තිමට B යි දැම්මා. හරි නේ? හරි. ඔය තමයි ටෙක්නික්. ක්‍රෙඩිට් කරලා මතක කරගන්න. අපි දන්නවා C අකුරෙන් එන මූලද්‍රව්‍ය 4 මොනවද? මේ F අකුරෙන් එන 2යි B යි. එහෙම කරන එකද ලේසි අපි නැත්තම් අර සාම්ප්‍රදායික විදියටම මේක කටපාඩම් කරගෙන try කරන එක. මොලේ බාර ගන්න විදියක් වෙන්න පුතේ. මොලේ බාර ගන්න විදියට තමයි අපි ඒක දෙන්න ඕනේ. හරි. හරි. එහෙනම් ඔයාලා ඕනනම් මේක ටක් ගාලා මේ දාන දේවල් ලියා ගන්න. එහෙනම් 96ක් තියෙන OCHN 104ක් තියෙනවා 104 බහුලව තියෙන්නේ කැල්සියම් සල්ෆර් ෆොස්ෆරස් පොටෑසියම් කියන හතර. හරිද? ඊළඟට මෙන්න මේ ටික තියෙන්නේ මේ ටික මතක තියාගන්න. කොහොමද මේ තියෙන ශුද්ධ මූලද්‍රව්‍ය කියලා අපි කියන්නේ ඉතා සුළු වශයෙන් ඕන ඒවා. ඒක මතක තියාගන්න පුළුවන් සෝඩියම් මැග්නීසියම් C අකුරෙන් 4යි F අකුරෙන් 2යි අන්තිමට B යි. හරිද? right. එහෙනම් පළවෙනි MCQ එකට ආන්සර් එක කීයද කියලා දැන් ඔයාලටම තේරෙන්නේ නැති. උත්තරේ අංක 4 නේ පිළිතුර අංක 4.
මේකටත් දාන්න බලන ආන්සර් එක. ඔව්. ඒක ලේසි ප්‍රශ්නයක්. ඒක මම මෙහෙම කියලා දෙන්නම්. ඕක මේ පේපර් එකේ තව අරමුණක් තමයි පුතේ මේක MCQ ටික හදලා තියෙන්නේ තියරි දැන් MCQ වර්ග දෙකක් තියෙනවා. ඇඩ්වාන්ස් MCQ සහ බේසික් MCQ. මේ තියෙන බේසික් MCQ. ඒ කියන්නේ මේ MCQ වල මූලික අරමුණ එක්සෑම් ફોකසින් නෙවෙයි. මේ වගේ මූලික අරමුණ තියරි අල්ලගන්න එක. ඒත් අපි ඊළඟට මේක මාස 6ක් විතර කරලා ඊට පස්සේ පටන් ගන්නවා අන්තිම මාස 3 කරන්නේ ඇඩ්වාන්ස් MCQ. ඇඩ්වාන්ස් MCQ දැම්ම කරොත් ඉතින් ඔයාලට අමාරුයි. හරිද? ඔව් ස්වභාවයේ 92ක් තියෙන මූලද්‍රව්‍ය ඉන් නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යාමටයි ප්‍රජනනයටයි 20ක් 25ක් වැදගත් වෙනවා. මේකෙන් මිනිසාට වැදගත් වෙන මූලද්‍රව්‍ය කීයද පුතේ? ඔව් ආන්සර් එක දාලා තියෙන හරියටම මූලද්‍රව්‍ය 25යි. ශාක වලට කීයද පුතේ? ශාක වලට මිනිසාට අවශ්‍ය මූලද්‍රව්‍ය 25ක් තියෙනවා. ශාක වලට අවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ ඔව් 17යි. රයිට්. හරි. ශාක වලට 17යි මිනිසාට 25යි. හරි. ඔන්න ජලය ගැන ප්‍රශ්නයක් තියෙනවා. සරලයි වගේ පෙනුනට මුල් කොටස් වුණාට ඒක චුට්ටක් හිතන්න තියෙන තරම්. ටිකක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. හරිද? ටිකක් අහලා තියෙන අසත් එකනේ නේ. රයිට්. මේ වගේ වෙලාවක මේ වගේ MCQ උත්තර දෙන්න පුළුවන් කියන්නේ හොඳයි. දලු ජලය ගැන ප්‍රකාශ. පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ මුල් කොටස්නේ. ජීවි සෛලවල ජලයේ ජීවි සෛලවල වැදගත් රසායනික සංයෝගයක් වන අතර සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි. හරිද ඒක? ඔව්. හරියටම හරි වාක්‍යයක් අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. මොකද ජලය රචනා ප්‍රශ්නයක් විදියට ලියන්න බැරි වෙලා හරි ආවොත් නේ. අර පළවෙනි රචනා ප්‍රශ්න සිලබස් එකේ තියෙන. ජලයේ ජීවි සෛල වැදගත් රසායනික සංයෝගයක්. ඒ වගේමයි ජීවීන්ට හොඳ ජීවත් වෙන මාධ්‍යයක්. සාමාන්‍යයෙන් අපේ ඇඟේ 60%කට වඩා තියෙන ජලය තමයිනේ. ජල අණුව, කුඩා ද්‍රවීය සහ කෝණික අණුව. ඒ කතාව හරියද? ඔව්. ජල අණුව කුඩායි, ද්‍රවීයයි, කෝණිකයි. ද්‍රවීය කියන්නේ ද්‍රවීය භාවය ඇති වෙලා තියෙන එකේ තියෙන ඔක්සිජන් පරමාණුයි. හයිඩ්‍රජන් පරමාණුයි ඔය නිකන් අර මේ දෙක අතර ආරෝපණ වශයෙන් වෙනසක් තියෙනවා. ඒක නිසා. තුන්වෙනි එක බලන්නකෝ. ජලාණුවක ඇති ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ධන ආරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිත වෙනවා. හරිද? අන්න එතන වැරදි. මොකද්ද? ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ධන නෙවෙයි ඍණ ආරෝපිතයි. හයිඩ්‍රජන් පරමාණුව ධන ආරෝපිතයි. උත්තරය අංක 3. වැරද්ද තියෙන එතන. හතරවෙනි එකත් නිකන් බලන්න. කවදාවත් MCQ වල A level වලදී උත්තරයක් දැක්ක පමණින් උත්තරේ මාක් කරන්නේ අපි. ඊටු ටිකක් කියවනවා. ඒකට හේතුවක් තියෙනවා ඔයාලා දන්නවද දන්නේ නැහැ. බේස් ආන්සර් එක තමයි ආන්සර් එක වෙන්නේ. මොකද සමහර වෙලාවට එක වගේ කියන්නේ උත්තරේ විදිහට ගන්න පුළුවන් දෙකක් තියෙන්න පුළුවන්. ඒ දෙකෙන් හොඳම එක තෝරගන්න උත්තර පහම කියවන්න. ජලයේ ද්‍රව්‍යතාවය යනු අණුවක් තුළ අසාමාන්‍ය ලෙස ආරෝපණ ව්‍යාප්ත වීම. ඔව්. අර ධන සහ ඍණ වශයෙන් ඔක්සිජන් පරමාණු ඍණයි හයිඩ්‍රජන් පරමාණු ධනයි තමයි තෙන්දී ඇති වෙන්නේ. ජල අණු අතර දුර්වල හයිඩ්‍රජන් බන්ධන ඇති වේ. හරියටම හරි. ජල අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන දුර්වලයි. ඔක ඊළඟ එකේදී ඕන වෙනවා. පොඩ්ඩක් බලමු. නැත්නම් දැන් කියලා දෙන්න. නේ ඊළඟ එකේදී කියලා දෙන්න. හරි. ඔව්. අපි යන් ඊළඟ එකට මේකේ උත්තරය අංක 3. හතරවෙනි MCQ එකට දාන උත්තර බලන්න. ජල අණුවේදී හයිඩ්‍රජන් බන්ධන සම්බන්ධය සාවද්‍ය. ජලය සියලු ගුණ පවත්වාගෙන යාමට ජලයේ සියලු ගුණ පවත්වාගෙන යාමට හයිඩ්‍රජන් බන්ධන වැදගත් වේ. ඔව් පුතේ. ඔය වාක්‍යය ඉතා වැදගත්. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ සියලු ගුණ වලට හයිඩ්‍රජන් බන්ධන ඕනද? මේ මටත් ඉස්සර තිබිච්ච ප්‍රශ්නයක් කියලා කරන කාලේ. ඇයි සියලු ගුණ කියන්නේ? නෑ ඒක හරියටම හරි පුතේ. ජලයේ ගුණාංග ගොඩාක් ඒවා තියාගන්න. සියලු ගුණ වලට හයිඩ්‍රජන් බන්ධන වැදගත් වෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. හරි. ජලය ද්‍රව අවස්ථාවේ පවතින විට එහි ඇති හයිඩ්‍රජන් බන්ධන ඉතා දුර්වලයි. ඒකත් හරියටම හරි පුතේ.
ඒ කියන්නේ ඔය මේ ජලාණු ගත්තාම දැන් මෙහෙම ජලාණුවක් කොහොම තියෙනවනේ H1යි කොහොම තියෙනවනේ මේ වගේ ඉතාමත් දුර්වල බන්ධනයක් ඇති වෙන දැන් තව ජලාණුවක් තියෙනවා කියලා තුන් මෙහෙම මෙහෙම හරි කොහොම ඕන තියෙනවා ඔන්න ඕකේ මේ දෙක අතර ඉතාමත් දුර්වල හයිඩ්‍රජන් බන්ධනයක් ඇති වෙනවා මේක ප්‍රබල නෙවෙයි දුර්වල හයිඩ්‍රජන් බන්ධනයක් හරි මේ දුර්වල හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ මේක ඉක්මනට කැඩෙන්නත් පුළුවන්. හැබැයි ආයෙ මේකින් හදා ගන්නත් පුළුවන්. උදාහරණයක් වතුර බෝතලයක චුට්ටක් පුරවලා පොළවන්න හොඳට. පොළවනකොට මොකද වෙන්නේ? අර මේ හයිඩ්‍රජන් බොන්ඩ් කැඩෙනවා. කැඩිලා වතුර චූටි චූටි මේවට බවට පත් වෙනවා. හැබැයි ආයෙ වා සාමාන්‍ය තත්ත්වයට ගත්තාම විනාඩියකට අඩු කාලයකදී මොකද වෙන්නේ? කියන්නේ තප්පර මිලි තප්පර ගානකින් ආයෙත් අර හයිඩ්‍රජන් බන්ධන ටික හදාගෙන සාමාන්‍ය ජලයේ විදිහට පවතින. තේරුණාද? ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් බන්ධන දුර්වලයි මේ ඉක්මනට කඩන්නත් පුළුවන් ආයෙ හදන්නත් පුළුවන්. හරි. ඔව්. ඒක තමයි ජලයේ විදිහට සුවිශේෂී ලක්ෂණයක් හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මේක ජලයේ සියලු ගුණ වලට වැදගත්. මේවා ඊටාම දුර්වල බන්ධන ඉක්මනින් කැඩෙනවා ඉක්මනින් හැදෙනවා. හරිද? ඉක්මනින් කැඩෙන හැදෙන බන්ධන. හරි. රචනා ප්‍රශ්නත් ලියවනවා තව ටිකකින්. හරිද? රචනා ප්‍රශ්න පටන් ගන්න තව ටිකකින්. හරි. දැන් ඕක මේක උත්තරේ දැන් ඔයාලා තේරෙන්නේ උත්තරය අංක 4නේ. ඔව්. ජලයේ ඔක්සිජන් හයිඩ්‍රජන් අතර තියෙන ප්‍රබල නෙවෙයි දුර්වල හයිඩ්‍රජන් බන්ධන. බලන්න මේ MCQ එකේ එකම වැරදි වචන තියෙන ප්‍රබල කියන එක විතරයි. අනිත් ඔක්කොම වචන හරි. ඔන්න ඒ පේනවද ඔයාලට A level MCQ වල ඇඩ්වාන්ස් එක කොච්චර තියෙනවද කියලා. මේ MCQ එකේ එක වචනේ වැරද්ද තියෙනවා. ඔයාට ඒක හොයාගන්නවා කියනවා කොච්චර සූක්ෂම වෙන්න ඕනද. හරි. අපි ඒකට හුරු කරන්න ටික ටික. හරි. පෘථුවිය මත ජීව පවත්වාගෙන යාමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණාංගයක් නොවන්නේ. මේක අනිවාර්යෙන් ගොඩක් අයට පාඩම් ඇති. පෘථිවි මත ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන ගුණාංගයක් නොවන්නේ සංසක්තිය. අනිවාර්ය වැදගත් ගුණාංගයක්. ද්‍රාවකයක් ලෙස ජලයේ ඇති සර්ව නිපුණතාව. වැදගත් හිමායනයේදී සිදුවන ප්‍රසාරණය. වැදගත් උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට හැකියාව. පාඩම් කරගෙන ඔය හතර අනිවාර්යෙන් ඔක ස්ට්‍රක්චර් පේපර් එකේ අහන්න පුළුවන් අනිවාර්යෙන් මේ ස්කූල් පේපර්ස් වල නම් එකපාරක් හරි අහනවා. හරිද? මොනවාද A level exam එකේ අහන්න ඉඩ තියෙන එක. මොනවාද? සංසක්තිය ඇසිරීම, ද්‍රාවකයක් ලෙස සාර නිපුණතාව, හිමායනයේ සිදුවන ප්‍රසාරණය සහ උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමේදී හැකියාව. ඔය හයිඩ්‍රජන් බන්ධන කතාව නෑ. මොකද ඒක නෑ. රයිට්. මේ ඔය MCQ මේ කොහෙන්වත් අරගනිපුව නෙවෙයි. කොහෙන්වත් කොපි කරලා හිම ගනිපුව නෙවෙයි. මේ තියෙන්නේ මගේ අතින්ම ඔය MCQ ලියපු පොළ ටික. හරිද? මේවා මේ කොහෙන්වත් ආගේවත් පේපර්ස් වලින්වත් එහෙම අරගෙන නැහැ. මේ සියල්ල මා විසින් නිර්මාණය කරන MCQ. හරිද? right හරි. ඔව්. ද්‍රාවකයක් ලෙස ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න. මේ වෙලාවට චුට්ටක් පාඩම් ගන්න try කරමු. මොනවාද? සංසක්තිය ඇසිරීම. සංසක්තිය කියන්නේ මොකද්ද කියලා ඉස්සරහදී කියලා දෙනවා. හරි? ද්‍රාවකයක් ලෙස සර්ව නිපුණතාවය කියන්නේ ඕනෑම දෙයක් දිය කරගන්න පුළුවන් සහ ජලයේ තියෙන විවිධ ගුණාංග තියෙනවා. හිමායනේ අපි දන්නවනේ ඔය ජලයේ ඝනත්වයේ කතාවක් තියෙන්නේ. ඒක උෂ්ණත්වයේ මධ්‍යස්ථ කරන්නනේ. අපි ඔකට කියනවා උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමට කියන වචනයක් තියෙන ජලයේ ස්වාරක්ෂකතාව. හරි? ස්වාරක්ෂකතාව. හරි. ඒ ටික ඉස්සරහ ප්‍රශ්න වලදී අහුවෙනවා. හරි. දාන්න බලන්න මෙන්න මේකට උත්තර. right. මේ බලන්න. ඒ දැන් හැබැයි ඊළඟ එපිසෝඩ් එකට පූර්විකාවක් වෙනවා ඒක ප්‍රශ්නේ තියෙනවා. අමන්නේ. දැන් හිතන්න මේ තියෙන ජල පෘෂ්ඨය. මේ ජල පෘෂ්ඨයේ තියෙනවා මෙන්න මේ වගේ ජලාණු. හරිද? මීට යටක් තියෙනවා ජලාණු. මේ ජලාණු අතර තියෙන මොන බොන්ඩ් එකක්ද? අපි ගන්න කියන හයිඩ්‍රජන් බන්ධන තියෙනවනේ මොකද? ජලාණු අතර බන්ධන තියෙනවා. මෙන්න මේ ජලාණු අතර තියෙන මෙන්න මේ බන්ධන වලට අපි කියනවා සංසක්ත සමාන වර්ගයන්නේ. සංසක්ත බන්ධන. හරි. දැන් ඔය ජලාණු සාමාන්‍යයෙන් ඔය වාතයත් එක්ක ගැටෙන අවස්ථාවේදී මේ බන්ධන ප්‍රබල කරගන්නවා.
ප්‍රබල කරගෙන ජලයේ මතු පිට තුනී ප්‍රත්‍යස්ත පටලයක් විදිහට ඇදෙනවා. ඇදෙන්න පුළුවන්කම ඉන්නේ මේ ජලයේ ඇතුළේ සංසක්ත බන්ධන නිසා. තව දෙවෙනි කතාව. ඔයාලා දන්නව නේද මෙන්න මෙහෙම දෙයක්. ඔය වතුර වීදුරුවක් වගේ එකක් ගත්තාම ඒ වතුර වීදුරුවේ උඩ මේ විදියට වතුර මට්ටම තියෙන්නේ නැහැ. වතුර මට්ටම උඩ තියෙන්නේ මෙන්න මේ විදියට. හොඳට බලන්න. මේ වගේ දෙකේ වලින් චුට්ටක් ඉස්සිනා. ඇයි ඒ ඉස්සෙන්නේ? කියන්නේ ඕනම සාමාන්‍යයෙන් අපි බීකර් එකකට හරි වතුර ටිකක් දාලා බැලුවොත් ඒක උඩ මට්ටමේ මේ වගේ වටේට මිස් වෙන බලාගන්න පුළුවන්. මෙන්න මේකට හේතුව පුතේ ජලාණුයි මේ වීදුරු පිටියේ අතර තියෙන බන්ධනය. මේකට අපි කියන මොනවද? ආසක්ත බන්ධන. ආසක්ත බන්ධන. එහෙනම් ජලාණු අතර තියෙන බන්ධන සංසක්ත බන්ධන. ජලාණු සහ වෙනත් ද්‍රව්‍ය අතර ඇතිවන බන්ධන ආසක්ත බන්ධන. මේ බන්ධන වර්ග මේ දෙවර්ගයේම අපිට යම් අවස්ථාවකදී ජලය මොනවාද යම් තැනකදී අරගෙන යන්නේ අපතර පොම්ප කරගන්න වැදගත් වෙනවා. දැන් ප්‍රශ්නෙට ගිහිලා ඒක උඩ කියලා දෙන්නම්. හරි. ජලාණු අතර ඇති ආකර්ෂණයේ සංසක්තිය ලෙස හඳුන්වන්නේ ජලාණු සහ වෙනත් ද්‍රව්‍ය අතර ඇතිවන ආකර්ෂණයේ ආසක්තිය ලෙස හඳුන්වන්නේ. හරිද? හරි. ජලාණු අතර ඇති ආසක්තිය නිසා ජලයේ දියවි ද්‍රව්‍ය සෛලව තුරුන් ගුරුත්වයට එරෙහිව අඛණ්ඩ ජල කඳක්සේ පරිවහණය වේ. පුතේ ශාකයක ජල පරිවහණයට නම් ප්‍රධාන හේතුව ආසක්තිය නෙවෙයි සංසක්තිය. හරි? සංසක්තිය. ජලාණු අතර තියෙන බන්ධනය. අන්න එතන වැරදීමක් තියෙනවා. සී වැරදි. හරි? සී වල මෙහෙම උනානම් වාක්‍ය හරියටම හරි. ජලාණු අතර ඇති සංසක්තිය නිසා ජලය සහ ජලයේ දියවි ද්‍රව්‍ය සෛලම තුරින් ගුරුත්වයට එරෙහිව අඛණ්ඩ ජල කඳක්සේ පරිවහණය වේ තුන හරි. ඊළඟට දී බලන්න ජලය සහ ජලයේ දියවි ද්‍රව්‍ය පරිවහණයේදී ජලාණු සහ සෛල බිත්ති අතර ආසක්තියද ආධාර වේ. අන්න හරි. ඒ කියන්නේ ආසක්තිය ආධාර වෙනවා ප්‍රධාන සිද්ධිය සංසක්තිය. දැන් මේ වතුර වීදුරුවේ වතුර උඩට එන්නේ ප්‍රධාන වශයෙන් සංසක්තියනේ. දෙකලවර ඉස්සෙන්නේ ආසක්තිය. ඒක හරි. ඒතර උත්තරේ වෙන්නේ මොකද්ද? A හරි B හරි C වැරදි D හරි උත්තරේ අංක 2. right. දාන්න බලන්න 7 වෙනි එකකට උත්තර. ජලාණු අතර ඇති සංසක්තිය නිසා ජලයට ඉහළ පුෂ්ටික ආතතියක් ඇත. මම කලින් සිද්ධියත් පැහැදිලි කරන්නේ. දැන් මේ පුෂ්ටික ආතතිය ඇති වෙන්නේ ගොඩක් වෙලාවට අර ජලාණු අතරේ බොන්ඩ් එක. හරි. ඔක තව එක්සැම්පල් එකක් කියන්න පුළුවන් නිලුම් පොලයක් උඩට වතුර වැටුණොත් නිලුම් පොලේ යට තියෙන නැනෝ ව්‍යුහය. ස්වාභාවික නැනෝ ව්‍යුහය. ඒ නැනෝ ව්‍යුහය නිසා නිලුම් පොලේ යට පෘෂ්ඨයේ ජලය ගන්නෙ නැහැ. ඒ කියන්නේ ජලාණුවත් එක්ක බොන්ඩ් එකක් හදාගන්නේ නැහැ. බන්ධනයක් හදාගන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒ වටේට පුතේ ජලාණු ටිකේ තියෙන පෘෂ්ඨය තියෙන ජලාණු ඇතුළට ඇදිලා ජල බිරිත්තක් හැදෙනවා. පස්වෙනි එකේ තියෙන කතාව එක තමයි. පහත් හරි එකත් හරි දෙකම දියලිස්සන්න වෝටර් ස්ලයිඩර් වැඩි ක්‍රමීට ජල පෘෂ්ඨය මත ඇවිදින්න පුළුවන්. ඔව් අර මේ පුෂ්ටික ආතතිය නිසා තුනී ප්‍රත්‍යස්ත පටලයක් කරන්නේ මේක. මේ කුඩ චූටි සත්තුන්ට ඇවිදින්න පුළුවන්. ජල දේහයක ඉහළ පෘෂ්ඨයේ ඇති ජලාණු පහළ පෘෂ්ඨයේ ඇති ජලාණු මගින් ආකර්ෂණය කර පටලයක් සාදන. හරිද? ඔව් ජල දේහයේ ඇති ඉහළ පෘෂ්ඨයේ අනු පහළ පෘෂ්ඨයේ ඇති ජලාණු මගින් ආකර්ෂණ පටලයක් සාදන. ඔව් මේක හරි. මේ තියෙන මේ පැහැදිලි කරේ ඒක තමයි. ඊට පස්සේ පුෂ්ටික ආතතිය නිසා තාප සාරක්ෂකයක් ලෙස ජලය ක්‍රියා කරන්නේ. නෑ. තාප සාරක්ෂකයක් ලෙස ජලය ක්‍රියා කරනවා. හැබැයි පුෂ්ටික ආතතිය නිසා නෙමෙයි. නේ? තාප සාරක්ෂකයක් ලෙස ජලය ක්‍රියා කරනවා පුෂ්ටික ආතතිය නිසා නෙමෙයි. අපි ඊළඟ MCQ එක බලමු. මොකක් නිසාද තාප සාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්නේ කියලා. හරි. මේකෙන් ඉදිරියට ගිහලා බලමු. මොකද මේක කියලා දුන්නොත් ඊළඟට ඒක අහුවෙද්දි පොඩි අවුලක් වෙනවා. හරි. දාන්න බලන්න මේකේ උත්තරේ. ජලය සම්බන්ධ ප්‍රකාශිත වෙන සත්‍ය වන්නේ ජලය අධික විශිෂ්ට තාපය නිසා පෘථුවිය මත උෂ්ණත්වය උච්චාවචනය සිදු වන විට
ජලජීවී පද්ධති සහ ජල ස්කන්ධ තුල ජලය තාප සාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. ඔක ඇවිල්ලා රිසෝස් බුක් එකේ තියෙන වාක්‍යයක් ඒ විදිහටම දැන් මම මොකද වෙනස් කරන්නේ නැතුව පැහැදිලි කරන්නම් මොකද්ද මේ කියන්නේ කියලා. පුතේ ඒ ජලයට පුළුවන් මෙහිම දෙයක් කරන්න. දැන් හිතන්නකො මෙහිම දෙයක්. ඔයා ලොකු මේ අර ගන්නව නෙළුම් වල හිටවන්න ගන්න ඔය පොඩි පොන්ට් තියෙන්නේ. ඒ වගේ එකට පස් ටිකක් වටේට දාලා මැදට වතුර දාලා පස් ටික රත් කරනවා කියලා හිතනවා. එකපාර පස් ටික රත් වෙයිද? ජලයෙන් මගින් මොකද කරන්නේ? පස් එක රත් වෙන එක ටිකක් බලක් කරනවා. ඒ වගේමයි වටේ පස් ටික කූල් කරනවා. මොන හරි ක්‍රමයකින් එකපාර කූල් වෙයිද? නෑ. ඒක ටික ටික ක්‍රමක්‍රමයෙන් වෙන්නේ. ඒ කියන්නේ මේ ජලයට තියෙන හැකියාව අවට පරිසරය සහ ඒ අවට තියෙන පස්මාන්තය කියන දෙක එකපාර දැවැන්ත උෂ්ණත්ව වෙනසක් වීම ඉඩ නොදී අඩු කරනවා. කියන්නේ අර උෂ්ණත්ව වෙනස් වීම පාලනය කරනවා. අපි ඔන්න ඔය වගේ දැන් ඕනෑම දෙයක් සමහර ද්‍රව්‍ය තියෙනවා යම් ද්‍රාවණයක pH අගය වෙනස් වීම පාලනය කරනවා. ඒකට අපි කියනවා pH අගයට ස්වාරක්ෂකයක් කියලා. අන්න ඒක නිසා මේකදී අපි කියනවා ජලය ස්වාරක්ෂකයක්. මොන ස්වාරක්ෂකයක්ද? තාප සාරක්ෂකයක්. තාපය වැඩි වෙනකොට වැඩි වෙන්න දෙන්නේ නැහැ එකපාර. තාපය අඩු වෙනකොට අඩු වෙන්න දෙන්නේ නැහැ එකපාර. ඔන්න ඔක තමයි අර උච්චාවචනය අවම කරනවා. ඉහළ පහළ යාම අවම කරනවා. තාප සාරක්ෂකය. ඊළඟට මිනිස් සමය සේදයේ වාෂ්ප වීම. මේක අහන්නේ හරි උත්තරේනේ. හරි උත්තරේ අහන්නේ ඔව්. ඔව් පළවෙනි වාක්‍යය හරියටම හරි. උත්තරේ ඒක කියලා අපි හිතමු. කමන්නේ ඊටු ටිකක් කියමු බලන්න. මිනිස් සමය ස්වාදයේ වාෂ්ප වීම දේහ උෂ්ණත්වයේ නියත මට්ටම පවත්වා ගැනීමට බාධාවක් නෙවෙයි උපකාර වෙනවා. ප්‍රධාන වශයෙන් අපේ දේහ උෂ්ණත්වය පාලනය කරන යාමනය කරන ක්‍රියාවලිය තමයි ඕක. මොකද්ද? දහඩිය දැමීම. ඔව්. හයිපොතැලමස් මගින් අපේ දේහ උෂ්ණත්වය යාමනයේදී වැදගත්ම වෙන පොයින්ට් එකක්. ඔව්. ශාකවල සිදුවන උත්සේදනය නිසා ශාක පුෂ්ඨ වියලී යන්නේ පුතේ. ශාක පුෂ්ඨ සිසිල්ව තියාගන්න. අපිට හිතනවා ජලය වාෂ්ප වෙනකොට වේලෙනවා කියලා. අනේ නැහැ. ශාක පුෂ්ඨයක් සිසිල්ව තියාගන්න වැදගත් වෙන්නේ මොනවාද? උත්සේදනය කියන සිද්ධිය. ඊළඟ ජලයට අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියෙකු තුළ අවම ජල හානියක් සිදු කරමින් අඩු තාප ශක්තියක් නිදහස් කිරීමට උපකාරී වේ. ඒ වාක්‍යයේ වරදක් තියෙනවා. මොකද්ද වරද? ජලයට අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියෙකු තුළ අවම ජල හානියක් සිදු කරමින් අඩු තාප ශක්තියක් නෙවෙයි පුතේ වැඩි තාප ශක්තියක් නිදහස් කිරීමට උපකාරී වෙනවා. තේරුණාද කොච්චර සියුම්ද කියලා යන්නේ? රයිට්. ඒ කියන්නේ අපේ ඇඟෙන් වැඩි තාප ශක්තියක් හානි කරගන්න මේ උපකාරී වෙනවා මේ මොනවද හේතුව අර ජලයේ තියෙන විශිෂ්ට තාප අධික වාෂ්පීකරණ තාපය නිසා. يعني චූටි ජල හානියක් කරමින් අපිට පුළුවන් වැඩි තාප ප්‍රමාණයක් කන්ට්‍රෝල් කරගන්න. හරිද? ඊළඟ ජලයට අධික තාප ශක්තියක් අවශෝෂණය කිරීමට හෝ නිදහස් කිරීමට නොහැකි නෙවෙයි පුතේ හැකියවීම නිසා ජලයේ උෂ්ණත්වය වෙනස් වීම අවුලයි. අපි ඊට කලින් දවසේ ඊට පස්සේ පුතේ මේ පේපර් එක ඔයාලට PDF එකක් විදිහට එවන්න මේ දාන්න. ඒක print කරලා තියාගන්න. දැන් ලබන සතියේ ඉඳලා එහෙම කරන්න. ඒතර ඔයාලට මේ වැරදි ඒ පේපර් එකේම හදලා මේ යටින් පොඩි විස්තරයක් එහෙම ලියා ගන්න පුළුවන් නේද? හරි. මේකේ උත්තරය අංක 1 අනිත්‍ය වැරදි. right. ඊළඟට ජලයේ ඝනත්වය ගැන ප්‍රකාශ ටිකක් තියෙනවා. දාන්න බලන්න උත්තර. සත්‍ය නොවන පුතේ හොඳේ සත්‍ය නොවන ඒ කියන්නේ අසත්‍ය. හරිද? සත්‍ය නොවන කියන්නේ අසත්‍ය. ජලයේ උපරිම ඝනත්වය සෙල්සියස් 4දී ඔව් පුතේ. සාමාන්‍යයෙන් ඔක අපි ප්‍රස්ථාරයක් විදිහට අඳින්න පුළුවන්. මේවා A level වලදී නෑ. කැම්පස් ගියාම අපිට එනවා මෙන්න මෙහෙම මෙහෙම ගිහිල්ලා කොහොම වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. හරි. මේ අමුතු ප්‍රස්ථාරයක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔය ජලයේ ඝනත්වය සම්බන්ධ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒත් මෙතන තියෙන පුතේ 0.5 සෙල්සියස්. මෙන්න මෙතන මේ
පීක්ම අවස්ථාව මොකද? ඕම යන මෙන්න මේ පීක්ම අවස්ථාවේ තියෙන්නේ 4යි සෙල්සියස්. ඒතර අපි කියන ජලයේ අඩුම ඝනත්වයක් තියෙන්නේ බිඳුවේ, වැඩිම ඝනත්වයක් තියෙන්නේ 4. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ජලයේ ඝනත්වය සම්බන්ධයෙන් තියෙන්නේ. මේක ඔයාලට ඕනේ නැහැ. නිකමට දැනගන්න ජලයේ වැඩිම ඝනත්වය මේක අනිවාර්යෙන් ඕන. වැඩිම ඝනත්වයක් තියෙන්නේ 4යි සෙල්සියස්. හරි. ඊළඟට මේ ප්‍රස්ථාරය අපිට තාඩි ටිකක් කියලා දෙන්න පුළුවන් පුතේ. දැන් බලන්න ජලයේ උෂ්ණත්වය එන්නේ වැඩි වෙනවා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 15. නම් බලන්න මොකද වෙලා තියෙන්නේ? 15යි කියන ඝනත්වය මොකද වෙන්නේ? 4ට වඩා ඉන්නේ අඩු වෙනවා. එහෙනම් ජලයේ උෂ්ණත්වය වැඩි වෙන ඝනත්වය මොකෝ වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාලා දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. වතුර බිඳුවක් තියෙනවා වීදුරුට හඩුවක් මත. යටින් රත් කරනවා. ඒ වතුර බිඳුව මොකද වෙන්නේ? ගලාගෙන යන පටන් ගන්නවා. තේරුණාද? අන්න ඒක තමයි ජලයේ තියෙන විශේෂ ලක්ෂණයක්. මොනවාද? උපරිම ඝනත්වය තියෙන 4 යාමක බිඳුවේ ජලයේ ඝනත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? sorry ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්න ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන විට ඝනත්වය අඩු වෙනවා. right. උපරිම 4දී හරි එක ජලයට වඩා අයිස් වල ඝනත්වය අඩු බැවින් ජලය මත අයිස් පාවෙනවා. ඒකත් හරි. මොකද අයිස් වල ඝනත්වය අඩුයිනේ. වතුර වලට වැඩි කියන ද්‍රව අවස්ථාවේ තියෙන ඒවා මත ඝනයක පාවෙනවා. ඒක හරි. ජලයේ උෂ්ණත්වය 4 සෙල්සියස්ට වඩා අඩු වන විට අයිස් ස්පටික සෑදීම ආරම්භ වෙනවා. ඔව්. ඔන්න ඉතා වැදගත් දෙයක්. අපිට හිතෙන්න පුතේ අයිස් හැදෙන්නේ මේ බිඳුවෙන් පස්සේ කියන. නමුත් ඒක වැරදි හොඳේ. සමහර මේ පොත්වල පවා ඒ වරද්ද තියෙන පුතේ බිඳුවෙන් පස්සේ තමයි අයිස් හැදෙන්නේ කියලා. ඒක ඔයාලට මතක තියාගන්න A level biology syllabus එකේ තියෙන විදිහට නම් 4 සෙල්සියස් වල ඉඳලා අඩු වෙච්ච එකම. ඒ 3 2 වගේ වෙනකොට අයිස් ස්පටික සෑදීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ සෑදීම ආරම්භ වුණාට හොඳටම අයිස් හැදෙන්නේ බිඳුවෙන් පස්සේ ඒක හරි. නමුත් අර අයිස් ක්‍රිස්ටල් හැදෙන්න පටන් ගන්නවා. ඒකට සාමාන්‍ය ගෙදර ෆ්‍රිජ් එකේ යට කොටසේ උෂ්ණත්වය උඩරිම අඩු කරත් 4යි තියෙන්නේ. කියන්නේ අයිස් කැට හැදෙන්න බෑ ගෙදර ෆ්‍රිජ් එකේ යට කොටසේ. උඩ කොටසේ තියෙන්නේ රින 18. ඒක අවුලක් නේ. ඒක කොහමද අයිස් තියෙන්නේ ඩීප් ෆ්‍රීසර් එකේ. හරි. ජලය මත අයිස් පාවීම නිසා ද්‍රවාසන්න ප්‍රදේශවල ජලජ ජීවීන් මිය යාම. අනේ නෑ පුතේ. එයාලගේ උන්නතිය තහවුරු වෙලා තියෙන ওই සිද්ධිය නිසා තමයි. ඇයි උඩ අයිස් තිබ්බට යට වතුරනේ. එයාලට ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඒතර අපේ ළමයි සමහරකට අහයි ඒතකොට උස්ම ගන්න ඔක්සිජන් කොහෙද කියලා. පුතේ මේමනේ. උන් ගන්න ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන්නේ. ඒක ඇවිල්ලා විශාල ජල දේහයක්නේ. ඒකේ ඔක්සිජන් එක තැනකින් විතරක් නෙවෙයි තියෙන්නේ. හරිද? හරිද? ද්‍රවාසන්න ප්‍රදේශවල මාළු නැතුව ඉන්නේ. ඊට අනිත් එක තමයි ජලයේ උෂ්ණත්වය අඩු වෙන්න ඔක්සිජන් ද්‍රාව්‍යතාවය වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය හීතල පැතිවල වතුර ගිහින් බිව්වම මාර නැවුම්. රස්නේ පැතිවල ගිහින් බිව්වම මේ නැවුම් බවනේ. හරිද? ඒකට හේතුව ජලයේ උෂ්ණත්වය අඩු වෙන්න ඔක්සිජන් ද්‍රාව්‍යතාවයත් මේ වැඩි වෙනවා. ඊට පස්සේ ජලයේ උෂ්ණත්වය වැඩි වීමේදී ඝනත්වය අඩු වෙනවා. හරිද? ජලයේ උෂ්ණත්වය වැඩි වීමේදී ඝනත්වය අඩු වෙනවා. හරිද? ඔව් දැන් කිව්වේ ඒකනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. මේක උත්තරේ මොකද්ද පුතේ? උත්තරය අංක 4. 9 4. බලා ගන්න 10 වෙනි එක. කාබෝහයිඩ්‍රේට් පිළිබඳ ප්‍රකාශ අහන්නේ ඉහත ප්‍රකාශ තරින් සාවද්‍ය. හරි ඒව නෙවෙයි වැරදි ඒවා. sorry පුතේ. ආන්සර් එකක් නෑ වගේනේ. sorry. ඔව් ආන්සර් එක වැරදිලා තියෙන මේ ප්‍රශ්නේ. මේකේ ආන්සර් ෂීට් එකේ අර සාවද්‍ය කියලා දැනන්නේ සාවද්‍යනේ පුතේ මේක නිවැරදි වන්නේ වෙන්න. sorry. ඒක නිවැරදි කරන්නම් පේපර් එකේ. මේක ප්‍රශ්න වැරදීමක් වෙලා තියෙනවා. උත්තරයක් ගන්න බෑ. ඔව්. අපි බලමු ප්‍රශ්නේ ගමන්නේ. පෘථිවියේ ඇති වඩාත් සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට් වේ. ඒ හරිනේ. ඔව් කාබෝහයිඩ්‍රේට් තමයි පෘථිවියේ වඩාත් සුලභම කාබනික සංයෝග කාණ්ඩය. පාඩම් කරගන්න ඕන වාක්‍යයක්. පෘථිවිය මත තියෙන ප්‍රධාන කාබනික සංයෝග සුලභතම එක මොනවාද? කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. කාබෝහයිඩ්‍රේට් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒ දෙවෙනි වාක්‍යයත් හරියටම හරි. තුන්වෙනි වාක්‍යය
එහි කාබන් හයිඩ්‍රජන් අනුපාතය 1:2 නෙවෙයි 2:1 නේ 2:1. එතන වරදක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල සීනි ලෙස මොනොසැකරයිඩ් හා පොලිසැකරයිඩ් වැරදි පුතේ මොනවද තියෙන්නේ? මොනොසැකරයිඩ සහ ඩයිසැකරයිඩ විතරයි සීන් ලෙස සලකන්නේ. පොලිසැකරයිඩ් අපි සීනි විදිහට සලකන්නේ නැත. ඔබේ උත්තරේ එන්න ඕන හරිනම් CD. මේකේ ආන්සර් එකක් නෑ එහෙම. කමක් නෑ. අපි ඒක ඉගෙන ගමු. ඒ MCQ එක නිවැරදි කරලා දාන්න ඔයාලට. හරි. දාන්න බලන්න දැන් මෙන්න මේකට උත්තර. මොනොසැකරයිඩ් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය වන්නේ. සත්‍ය කහන්නේ. හරි. පොදු සූත්‍රය හරිද? මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය ඔක දෙන්නේ. නෑනේ. ඔය ඇවිල්ලා කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රෙනේ. මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය ඉන්නේ පුතේ අපිට CH2OY නේ. CX sorry CXH2OY කියන්නේ මේ පොලි සාමාන්‍ය මොකේද මේකේ කාබෝහයිඩ්‍රේට් පොදු සූත්‍රේ මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය ඉන්නේ CH2ON කියන්නේ. CH2ON කියන එක තමයි පේන්නේ නැද්ද? CH2ON CH2ON පොදු සූත්‍රය CH2ON හරි මේක තමයි පොදු සූත්‍රය වෙන්නේ. ඊළඟට කාබන් පරමාණු සංඛ්‍යා 3 සිට 9 වැරදි 3 සිට 7 දක්වා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපිට ඉගෙන ගන්න තියෙන පරාසෙත් සාපේක්ෂ ආරවල 3 ඉඳලා 7 දක්වා කාබන් පරමාණු තියෙන එක තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ. හරිද? සියලු මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි. සියලු මොනොසැකරයිඩ්. ඒක හරිද? සියලු මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි. අපි මේ වාක්‍ය චුට්ටක් තියෙනවා. 4 බලන්න. මොනොසැකරයිඩ් ජල ද්‍රාව්‍ය වන අතර අස්පටික ස්වභාවය හරිනේ ජල ද්‍රාව්‍යයි. හැබැයි අස්පටිකද? නෑ ස්පටික ස්වභාවයෙන්. කියන්නේ අපි කියන මොනොසැකරයිඩ් සාමාන්‍යයෙන් ඔය කැටිති විදිහට තියෙන ස්පටික ස්වභාවයෙන් පවතින. ජලීය මාධ්‍යයේදී සියලු මොනොසැකරයිඩ වලලු ආකාරයෙන් වැරදි. ජලීය මාධ්‍යයේදී සමහර මොනොසැකරයිඩ වලලු ආකාරයෙන් තියෙනවා. හැම එකක්ම එහෙම නැහැ. සියලු නිසා මේ වචනේ වැරදි. මේකේ උත්තරේ අංක පුතේ කීයද? 3. සියලු මොනොසැකරයිඩ පුතේ ඔක්සිහාරකයි. ඒක හරියට හරි. සියලු මොනොසැකරයිඩ ඔක්සිහාරක වේ. උත්තරේ අංක 3. 11 3. අපි ඊළඟට කතා කරමු ඒ වගේ අන්තර්ගතය ගැන. දාන්න බලන්න එකටත් උත්තර. අන්තර්ගතය. නිවැරදි උදාහරණ දක්වා නොමැති වර්ණය වන්නේ. මොනවාද? නිවැරදිව උදාහරණ දක්වා නොමැති වර්ණය. C3 ඒ කියන්නේ අපි කියන ට්‍රයෝසර්. ට්‍රයෝසර් උදාහරණය තමයි ග්ලිසරල්ඩිහයිඩ්. දැන් ග්ලිසරල්ඩිහයිඩ් දුනා නම් හරි. C4 අපි නැතන් කියන ටෙට්‍රෝසර්. ටෙට්‍රෝසර් උදාහරණ දෙනවා එරිත්‍රෝස්. ඊට පස්සේ මොනවාද C4 කියන්නේ අපි කියන කාබන් 4 නේ ටෙට්‍රෝසර් පෙන්ටෝසර් රයිබෝස් ඩිऑක්සිරයිබෝස් රිබියුලෝස් හරියටම හරි ඔය තුනම පෙන්ටෝස් තමයි ඊළඟට හෙක්සෝස් නැත්නම් කාබන් 6 ඒවා ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් මෝල්ටෝස් නෙමෙයි මොනවාද මෝල්ටෝස් නෙවෙයි පුතේ ඒකට එන්න ඕන ගැලැක්ටෝස් කියන එක ගැලැක්ටෝස් ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් ඊළඟට නැවතත් තියෙනවා මොනවාද කාබන් 7 හෙප්ටියුලෝස් ඒක හරි හෙප්ටියුලෝස් මම හිතන්නේ ඒක රිසෝස් බුක් එකේ නෑ පුතේ ඒ වුණාට දැනගන්න හෙප්ටියුලෝස් කියලා එකක් තියෙනවා හෙප්ටෝස් තමයි කාබන් 7ට අපි කියන්නේ හෙප්ටෝස් උදාහරණ හෙප්ටියුලෝස් හරි සාමාන්‍යයෙන් අපි නම් ඒක තියරි නෝට් එකට උගන්වනවා මොකද ඒව ඕන වෙන නිසා පේපර් වලදී හරිද හරි
ඊට පස්සේදී දාන්න බලන්න 13 වෙනි MCQ කට උත්තර. මොනොසැකරයිඩ් අණු දෙකක් අතර මෝඩ් ප්‍රශ්නයක් වගේ පොඩ්ඩනේ. පෙප්ටයිඩ් බන්ධන තියෙන නෑනේ. මොනවාද? ග්ලයිකොසිඩික් බන්ධන තියෙන්නේ. හරිද? ඕවනේ බන්ධන වර්ග ටික නම් අනිවාර්යයෙන් දැනගන්න ඕන පුතේ. කාබෝහයිඩ්‍රේට් වල ග්ලයිකොසිඩික්, ප්‍රෝටීන වල පෙප්ටයිඩ්, ඊළඟට ඔය නියුක්ලික් අම්ල සහ ලිපිඩ වලත් අපි කතා කරද්දී කියලා දෙනවා. හරිද? ඒ බන්ධන තියෙන සංයෝග පෙප්ටයිඩ් බන්ධන තමයි ප්‍රෝටීන් වල තියෙන්නේ. ප්‍රෝටීන් වල ඇමයිනෝ අම්ල දෙකක් අතර තියෙන පෙප්ටයිඩ් බන්ධනයක්. කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ ග්ලයිකොසිඩික් බන්ධන. කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ් වල තියෙනවද ග්ලයිකොසිඩික් බන්ධන? මොනොසැකරයිඩ් වල නෙමෙයි. ඩයිසැකරයිඩ් වලයි පොලිසැකරයිඩ් වලයි විතරයි තියෙන්නේ. මොනොසැකරයිඩ් අණු එකිනෙක බැඳෙන තමයි ග්ලයිකොසිඩික් බන්ධන ඕන වෙන්නේ. දැන් කවුරු හරි MCQ වල දුන්නොත් ඔන්න ඇනද දැන් මොන බලන්න. ග්ලයිකොසිඩික් බන්ධන මොනොසැකරයිඩ් වල හඳුනාගත හැක. හරිද? වැරදි. මොනොසැකරයිඩ් වල ග්ලයිකොසිඩික් නෑ. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් විදියට බැඳෙද්දි තමයි මේ දෙන්න එකතු වෙලා හැදෙත් තමයි පුතේ මේක තියෙන්නේ. හරි. ඒතර උත්තරේ නම් අංක 1 කමන්නේ ඉස්සරහට යන්න. මොනොසැකරයිඩ් එක් මොනොසැකරයිඩ් අණුක OH අණුවක් සහ යාපදණුවේ හයිඩ්‍රජන් පරමාණු සමග සම්බන්ධ වී ජලාංගක සාමාන්‍ය ඔය සංගරණ ප්‍රතික්‍රියාව ජලාංගක අය යනවා විදිහටනේ. හරි. ඊළඟට තියෙනවා ග්ලූකෝස් අණුවක් තවත් ග්ලූකෝස් අණුවක් සමග සංගරණයේ මෝල්ටෝස් හැදෙනවා. හරි. ග්ලූකෝස් දර ග්ලූකෝස් මෝල්ටෝස්. ග්ලූකෝස් අණුවක් ෆ්‍රක්ටෝස් අණුවත් එක්ක සුක්‍රෝස්. හරි. ග්ලූකෝස් දර ෆ්‍රක්ටෝස් සුක්‍රෝස්. ඊළඟ ග්ලූකෝස් අණුවක් ගැලැක්ටෝස් සමග සංගරණයේ ලැක්ටෝස්. හරි. එහෙනම් මොකද අපි කියාගෙන යනවා පොඩ්ඩක් මතක් කරගන්න. ग्लूकोस मोल्टोस ग्लूकोस फ्रक्टोस सुक्रोस ग्लूकोस गैलेक्टोस लैक्टोस पढ़ी रटावत තියෙන තේරෙන්නේ නැද්ද තුනේම ග්ලූකෝස් තියෙනවනේ ග්ලූකෝස් එක්ක ග්ලූකෝස් ගියොත් මෝල්ටෝස් එහෙනම් මෙහෙම මතක තියාගන්න ග්ලූකෝස් නම් මෝල්ටෝස් ෆ්‍රක්ටෝස් නම් සුක්‍රෝස් ලැක්ටෝස් ගැලැක්ටෝස් නම් ලැක්ටෝස් හරි තේරුණාද අපිට ඔක මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි තුනේම ග්ලූකෝස් තියෙනවනේ පුතේ තුනේම ග්ලූකෝස් තියෙන නිසා දෙවෙනියට තියෙන තුන පොඩ්ඩක් මතක තියාගන්න කොහොමද ග්ලූකෝස් එකට සංගරණය වෙන්නේ ග්ලූකෝස් නම් මෝල්ටෝස් දෙන්නම ග්ලූකෝස් නම් මෝල්ටෝස් ෆ්‍රක්ටෝස් නම් අනිත් කෙනා සුක්‍රෝස් ගැලැක්ටෝස් නම් ලැක්ටෝස් නේ හරි මම දන්නේ ඒක ඔයාලට සෙට් වෙනවද දන්නේ නැහැ කලාව මම නම් කැමති මේ විදිහට මතක තියාගන්න අර තර්කය යක් ඔළුවට බාර ගන්න නැහැ නැත්තම් ඔලි දාන බලනකොට උත්තර පොලිසැකරයිඩ් සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත් දැක්වේ ඉහත ප්‍රකාශ කරන අසත්‍ය වන්නේ පොලිසැකරයිඩ් ජල අද්‍රාව්‍ය වේ හරි පුතේ සාමාන්‍යයෙන් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් නම් ජල ද්‍රාව්‍යයි පොලිසැකරයිඩ් ජල අද්‍රාව්‍ය ඒක හරි දැන් උදාහරණයක් සාමාන්‍යයෙන් පාම් පෙටි දිය කරන්න පුළුවන් ද වතුරේ පාම් පෙටි වතුර දිය කරන්න පුළුවන් කියන කෙනෙක් ඉන්නව නතෝසන් මම කියනවා පාම් පෙටි වතුර දිය කරන්න බෑ කියලා පාම් පෙටි ජලය අවලම්බණය වෙන මොකද දිය වෙන්නේ පාම් පෙටි වතුර දිය කරලා ඉවරලා අපිට පුළුවන් පාම් පෙටි ආයෙ වතුර එක රත් කරලා කොහොම හරි ෆිල්ටර් කරලා ඒ පාම් පෙටි ටික ඒ විදිහට අයින් කරන්න පුළුවන් මතක තියාගන්න ජල ද්‍රාව්‍ය නේවා ජලය අවලම්බණය වෙනවා හරි right ඊළඟට සීනි සංයෝග වේ නැත මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් සීනි පොලිසැකරයිඩ් සීනි නෙමෙයි හරිද ස්පටිකරණය වේ ඒක පොඩ්ඩක් තියෙන්න මොනොසැකරයිඩ් උපේකක වලින් සෑදිය ඒක හරිද ඔව්නේ මොනොසැකරයිඩ් ග්ලූකෝස් අණු ගොඩාක් එකතු වෙලා තමයි ඔය කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ නේ. ඔයාලේ අම්මා මේ දිය වැඩියාවට හොඳ නැහැ කියලා සීනි කන්නේ බත් කන. බත් ටිකක් හොඳට කනවා නැහැවින් කනවා මේ අනේ මට සීනිනේ. මට සීනි කන්න හොඳ නැහැ කියලා. හරිද? හරිද? එතකොට නම් අවසානයේදී ඒක ඔයාගේ ඒ අම්මගේ ආහාර මාර්ගයට ගියාම කුඩාන්තරදී බිඳ හෙලලා මොනක බඩේපත් කරන්නේ ග්ලූකෝස් බවට පත් කරනවා අපරාධ සීනි ටිකක් කෑවනම් ඒත් එකක් නේ හරි මොකද අවසානයේදී
කාබෝහයිඩ්‍රේට් දිදෙහෙලලා ග්ලූකෝස් බවට පත් කරනවා. හරි. ස්පටිකරණය වෙනවද? ස්පටිකරණය වෙන්නේ නැහැ පුතේ. ස්පටිකරණය වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ මොකක්ද? A හරි D හරි BC නේ උත්තරේ. ඔව් උත්තරය අංක 2. BC. C නෙවෙයි. ස්පටිකරණය වෙන්නේ අස්පටික ස්වභාවයක් තියෙනවා. right. හා. පහත ඒවායින් සංචිත පොලිසැකරයිඩයක් වන්නේ. දාන්න බලන්න. මොනවාද? පුතේ පිෂ්ඨය සහ ග්ලයිකෝජන් කියන්නේ ග්ලයිකෝජන් කියන්නේ සංචිත පොලිසැකරයිඩ සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් පෙක්ටින් කියන්නේ ව්‍යුහමය පොලිසැකරයිඩනේ. සංචිත 2යි ව්‍යුහමය 3යි සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් පෙක්ටින්. ග්ලූකෝසමින් කියන්නේ පුතේ කයිටින් වල තැනුම එකකය. කයිටින් කියන්නේ අපි කියන පොලිසැකරයිඩ්. ඒකේ දැනුම එකක තමයි ග්ලූකෝසැමීන් සැටීන් නෙවෙයි සැමීන් වෙන්න ඕන ඕක. හරි. දැන් අපි ඒක පැත්තකින් තියමුකෝ. පාඩම් කරගමු අර දෙක මොකද්ද? පොලිසැකරයිඩ බල සංචිත පොලිසැකරයිඩ 2යි පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. ව්‍යුහමය පොලිසැකරයිඩ 3යි සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් පෙක්ටින්. මොනවාද ආයෙත් කියන්න? සංචිත පොලිසැකරයිඩ 2යි පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. ව්‍යුහමය පොලිසැකරයිඩ 3යි සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් පෙක්ටින් නේ. දැන් පාඩම් කරගන්න. සංචිත 2යි පිෂ්ඨය ග්ලයිකෝජන්. ව්‍යුහමය 3යි. මොනවාද? සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් පෙක්ටින්. very good. හරි. MCQ ඉවරයි. MCQ කතා කරලා ඉවරයි.